සුබ දවසක් හැමෝටම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට like කරපු comment කරපු share කරපු හැමෝටම ස්තුතියි. ඔය කට්ටියගේ හැම message එකක්ම හැම comment එකක්ම මම කියවලා නිසි පිළිතුරු මම ලබා දීලා තියෙන්නේ. මේ වීඩියෝ එකත් බලන්න ඔය කට්ටිය ලංකාවට ගිහිල්ලා passport එකක් apply කරන විදිය සහ එක් දින සේවාව ලබා ගන්න කොහොමද කියලා මම KTM මම පැහැදිලි කරලා දෙන්නම්. රස්තියාදු නොවී දවසින්ම පාස්පෝර්ට් එකක් ගමුද 2026 දී ශ්‍රී ලංකා පාස්පෝර්ට් එක one day service එකෙන් ලබා ගන්නේ කොහොමද නව පාස්පෝර්ට් එකක් ලබා ගැනීමට හෝ පැරණි පාස්පෝර්ට් එක අලුත් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් පහත තොරතුරු ඔය කට්ටියට උපකාරී වෙනවා අවශ්‍ය ලේඛන සම්පූර්ණ කරන ලද පාස්පෝර්ට් ඇප්ලිකේෂන් ෆෝම් එකක් K35A කියලා අනුමත ෆොටෝ ස්ටුඩියෝ එකකින් ලබාගත් පාස්පෝර්ට් ෆොටෝ රිසිප්ට් එකයි ජාතික හැඳුනුම්පත නැෂනල් අයිඩෙන්ටි කාඩ් එක සහ එහි පිටපතක් උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඒකේ පිටපතක් පාස්පෝර්ට් අලුත් කිරීමක් නම් පැරණි පාස්පෝර්ට් එක සහ එහි තොරතුරු පිටුවේ පිටපතක් රැකියාව සඳහන් කරන්නේ නම් සේවා සහතිකයක් හෝ ආයතනයේ තහවුරු කිරීමේ ලිපියක් ගාස්තු වශයෙන් 2026 නිර්ණය කරලා තිනවා one day service එකට රුපියල් 20000ක් normal service එකට රුපියල් 10000 කෑෂ් සහ කාඩ් පේමන්ට් දෙකම භාවිතා කරන්න පුළුවන් one day service එක ලබාගත හැක්කේ කොහෙන්ද කියලා බැලුවොත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ල සහ යාපනීය ප්‍රාදේශීය කාර්යාලය වෙනත් ප්‍රාදේශීය කාර්යාලවල one day service එකක් නැහැ. ඉතින් වැදගත් කරුණු විදියට උදෑසනින්ම පැමිණීම වඩා සුදුසුයි සියලු ලේඛන සහ පිටපත් කලින්ම සූදානම් කරගෙන යන්න අවශ්‍ය අවස්ථාවලදී හදිසි ගමන් වීසා සම්මුඛ පරීක්ෂණ හෝ රැකියා අවශ්‍යතා සනාථ කරන ලේඛන ඉල්ලා සිටිය හැක. one day service සඳහා අයදුම්පත් බාර ගැනීම සාමාන්‍යයෙන් සතියේ වැඩ කරන දිනවල උදෑසන 7 සිට පස්වරු 1:30 දක්වා සිදු කරනවා. පාස්පෝර්ට් එකක් ගන්න ඉන්න යාළුවෙක් නම් මේ පෝස්ට් එක ෂෙයා කරන්න. මම වැදගත් පණිවිඩයක් ගෙනාවේ දැනට ටර්මිනල් 4 ඒ කියන්නේ කුවෙට් එයාර්වේස් සහ ටර්මිනල් 5 ජසීරා එයාර්වේස් විතරයි දැනට ඔපරේට් කරන්නේ. ටර්මිනල් 1 තාම රෙනෝවේෂන් තත්ත්වයේ පවතිනවා. තාම මේක ඕපන් කරලා නැහැ. අනිත් ෆ්ලයිට් ඔපරේට් කරන්න දැනට කතා වෙමින් පවතිනවා. ඒක ඉදිරියේදී මම අප්ඩේට් එකක් දෙන්නම් මොන ෆ්ලයිට්ද කුවෙට් හරහා යන්නේ කියලා. අනිත් එක ඔය කට්ටිය ප්‍රශ්නයක් අහද්දී කෙටියෙන් සඳහන් කරලා එවන්න අවශ්‍ය දේ පමණක් සඳහන් කරලා එවන්න ලොකු පරිච්ඡේද ලියන්න එපා. ඔය කට්ටියගේ ප්‍රශ්නේ පමණක් කෙටියෙන් පැහැදිලි කරලා එවන්න. එහෙනම් මම ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.